අංශභාග රෝගී තත්ත්වය ස්ට්‍රෝක් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් පැරලයිසිස් වෙනවා කියලා කියනවා. මෙඩිකල් වර්ඩ් එකක් විදිහට අපි මේක කියනවා සෙරිබ්‍රෝ වැස්කියුලර් ඇක්සිඩන්ට් එකක් ඇති වෙනවා කියලා. මෙන්න මේ කන්ඩිෂන් එක මේ අද සමාජයේ බොහොම සුලභ කාරණාවක්. අපි බලමු කොහොමද මේ අංශභාග තත්ත්වයක් ඇති වෙන්නේ. මේක ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ඉස්කිමික් ස්ට්‍රෝක් කියන්නේ. ඉස්කිමික් ස්ට්‍රෝක් කියන්නේ අර මොළයට රුධිර සංක්‍රමණය කරන ධමනිවල ඇතිවන બ્લોක් වීමක්, අවහිර වීමක් නිසා ඒ අවට සෛල වලට රුධිර සංක්‍රමණය යන හිටීම නිසා මේ සෛල මිය යාමක්. එහෙම නැත්නම් අඩපණ වීමක් තමයි. බොහෝ විට මේ හිරවීම මේ අවහිර වීම රුධිර කැටිත්තක් නිසා වෙනවා. එතකොට හිමොරැජික් ස්ට්‍රෝක් එකක් කියන්නේ අර රුධිර සංක්‍රමණය කරන ධමනිවල පුපුරා යාමක්. ඒ ධමනිවලට හානි වීමක් නිසා අභ්‍යන්තර රුධිර වහනයක් වීම නිසා තමයි මේ ස්ට්‍රෝක් තත්ත්වය ඇති වෙන්නේ. ඒකට මේ වගේ කොටස් දෙකකින් මේ ස්ට්‍රෝක් එක වෙන් කරන්න පුළුවන්. තවත් විදිහකට මේක වෙන් කරන්න පුළුවන් අර ඉස්කිමික් ස්ට්‍රෝක් කියන තත්ත්වය මොන ආටරි එකේද වීම ඇති වෙන්නේ කියලා. අපි හිතමු ඇන්ටීරියර්, මිඩල්, පොස්ටීරියර් කියලා ප්‍රධාන වශයෙන් මේ මොළයට රුධිර සංක්‍රමණය කරන ආටරි තුනක්. ඒ ආටරි වලින් මොන ආටරි එකේද අර બ્લોක් වීම ඇති වෙන්නේ කියලා අපිට වර්ග කරන්න පුළුවන්. අන්නේ બ્લોක් වීම ඇතිවීම තැන අනුව රෝගියාට අංශභාග රෝගියාට රෝග ලක්ෂණ වෙනස් වෙනවා. එක කෙනාගේ සමහර අයගේ අතට වෙන බලපෑම වැඩි, සමහර අයගේ කකුල් වලට වෙන බලපෑම වැඩි, සමහර අයගේ ස්පීච් එකට, සමහර අයගේ මූණේ ඒ ලක්ෂණ වලට එක් අයගේ ඒ අර හිර වෙන තැන අනුව රෝග ලක්ෂණ වෙනස් වෙනවා. මේ ගොඩක් වෙලාවට මේ කොතනද මේක ඇති වෙන්නේ කියලා අපි පරීක්ෂණ ඉන්වෙස්ටිගේෂන්ස් වලින් අඳුර ගන්න පුළුවන් මොන තැනද මේ හිරවීම ඇති වෙලා තියෙන්නේ කියලා. බොහෝ විට CT ස්කෑන් එකක් මගින්. මේ අංශභාගික තත්ත්වයක් ඇති වෙනාට පස්සේ මුල් පැය 24 පැය 48 ඇතුළත ගොඩක් වෙලාවට මේ අංශභාග රෝගියෙක් මෙඩිකල් ස්ටේබල් වෙනවා. එතකොට මේ මෙඩිකල් ස්ටේබල් වුණාට පස්සේ අපි ආරම්භ කරන්න ඕන කාර්යයක් තමයි පුනරුත්ථාපන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ අංශභාග රෝගිය නැවත සාමාන්‍ය වැඩ කටයුතු කරගැනීමේ මට්ටමට අපි පත් කර ගැනීම උත්සාහ කරන්න ඕන. ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන්න ඕන. මෙන්න මේ ප්‍රතිකාර කටයුතු බොහෝ විට කණ්ඩායමක් එකතු වෙලා තමයි කරන්නේ. ඒ හිතමු විශේෂඥ වෛද්‍යවරු, ෆිසියෝതെරපිස්ට්ලා, ඒ වගේම පෝෂණ වේදීන්, ඔකියුපේෂන් තෙරපිස්ට්ලා, ස්පීච් තෙරපිස්ට්ලා මෙන්න මේ සියලු දෙනාගේම එකමුතුකමකින් තමයි මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු කරන්නේ. එතකොට අපි මේ පුනරුත්ථාපන ක්‍රියාවලියේදී මේ රිහැබිලිටේෂන් සිස්ටම් එකේදී ප්‍රධානම කාර්යයක් කරනවා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. ඒ කියන්නේ බෞද්ධ චිකිත්සකවරයෙක්. බෞද්ධ චිකිත්සකවරයෙක් ඉස්සෙල්ලම අඳුර ගන්නවා මොන පරීක්ෂණ වාර්තාවලින් මොන තැනද අර બ્લોක් වීම ඇති වෙලා තියෙන්නේ, මොන ශරීරයේ මොන පැත්තද, මොන තැන්වලද වැඩිපුර මේක බලපෑම වල ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ කරන ඇසෙස්මන්ට් එක මගින් දැනට තියෙන තත්ත්වය මොකද්ද, රෝගියාගේ දැනට ඉන්න තත්ත්වය මොකද්ද, මොන වගේ බැලන්ස් එකක්ද තියෙන්නේ, මොන වගේ මසල් ටෝන් එකක්ද තියෙන්නේ, මොන වගේ කෝඩිනේෂන් වල සමායෝජනයේ සමතුලිතතාවයේ මොනවද අඩුපාඩුකම් තියෙන්නේ. මෙන්න මේවා හරියට හඳුනාගෙන අපිට ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. මේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක මගින් බොහෝ විට මේ උත්සාහ කරන්නේ නැවත මේ රෝගියාගේ සමායෝජන ක්‍රියාවලිය, කෝඩිනේෂන්, සමතුලිතතාවය, බැලන්ස් එක ඉම්ප්‍රූව් කරලා නැවත පුළුවන් තරම් ඉක්මනින් ඒ රෝගියා නැවත අර රිහැබිලිටේෂන් සිස්ටම් එකේ අර සාමාන්‍ය වැඩ කටයුතු කර ගැනීම මට්ටමට පත් කර ගැනීම උත්සාහ කරන්න තමයි. ඒ වගේම අංශභාග රෝගියෙක්ගේ මේ කාලවකවානුව තුල විවිධ සංකූලතා එන්න පුළුවන්. ඒ කියන්නේ හරියට ප්‍රතිකාර ක්‍රමයක් ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් උනේ නැති වුණොත් මේ මසල් වල සහ ජොයින්ට් වල වෙනම තදවීම, කියන්නේ කන්ට්‍රැක්චර්ස්, ජොයින්ට් කන්ට්‍රැක්චර්ස් වගේ දේවල් එන්න පුළුවන්. මේ සෙකන්ඩරි කම්ප්ලිකේෂන්. ඒක වල තවත් සමහර අයගේ එක දිගට ඇඳේ ප්‍රෝලොංග එක දිගට එකම පොසිෂන් එකේ ඉන්නකොට, ඇඳේම ඉන්නකොට ඒ වගේ එයාලගේ ඒ ලංග්ස් වල සික්‍රීෂන්ස් එකතු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල්, මේ වගේ සික්‍රීෂන් දිගින් දිගටම එකතු වුණොත් ඒ සික්‍රීෂන් ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. සමහර අයගේ නියුමෝනියා තත්ත්වයකට පත් වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ පැතිකඩ ගොඩක් සලකලා තමයි බෞද්ධ චිකිත්සකවරයෙක්, ෆිසියෝതെරපිස්ට් කෙනෙක් මේ අංශභාග රෝගියෙකුට ප්‍රතිකාර කරන්නේ. මේ අංශභාග රෝගී තත්ත්වයේ අංශභාග රෝගියට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් කියන්නේ කොච්චර වැදගත්ද, මේ අංශභාග රෝගීන්ට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් වලින් කොච්චර ඵලදායීතාවයක් එනවද ජීවිතේට කියලා පරීක්ෂණ වාර්තාවලුත් අහුරු කරලා තියෙනවා. මම මේ පරීක්ෂණ වාර්තා මොනවද කියලා ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාලා තියන්නම්, මොන වගේ වැදගත්කමක් තියෙනවද කියලා. ඒ වගේම අංශභාග රෝගිකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මාංශ පේශි තද වෙනවා. මේකට අපි කියනවා ස්පැසිසිටි ඇති වෙනවා. කියන්නේ මෙඩිකල් වර්ඩ් එකක් විදියට.
මේ ස්පැසිටි තත්ත්වය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අපේ මොළය සහ මාංශ පේශි ප්‍රධාන වශයෙන් පාලනය කරන ස්නායු ආවේග දෙකකින්. එක ස්නායු ආවේගකින් තමයි මාංශ පේශි සංකෝචනය කිරීමට අදාළ වෙන ස්නායු ආවේගය. තවත් ස්නායු ආවේගයක් තමයි මාංශ පේශි රිලීස් කිරීමට මාංශ පේශි දිගහැරීමට අදාළ වෙන ස්නායු ආවේගය. මේ අංශභාග රෝගී තත්ත්වයේදී මේ එන අර සෛල වලට එන මේ බලපෑම නිසා මාංශ පේශි රිලීස් කිරීමට මාංශ පේශි දිගහැරීමට අදාළ වෙන ස්නායු ආවේග මේ මාංශ පේශියට ලැබීම පොඩි බාධාවක් ඇති වෙනවා. මෙන්න මේ බාධාව නිසා මාංශ පේශි උත්සාහ කරන තමන් තනියම තීරණ ගන්න. තමන් තනියම තීරණ අරගෙන තමන් ක්‍රියාකාරීත්වය කරගන්න. එතකොට අපි හිතමු අපේ සාමාන්‍ය කෙනෙකුගේ තියෙනවා ස්ට්‍රෙස් රිෆ්ලෙක්ස් කියලා ක්‍රියාදාමයක්. ස්ට්‍රෙස් රිෆ්ලෙක්ස් කියන්නේ අපිට මොකක් හරි අපේ ඇතට මොකක් හරි හානියක් වෙන්න ගියොත් අපි හිතමු අපි අත පිච්චෙන්න ගත්තොත් මේ විදිහට එක පාරටම අපිට අනිච්චානුභව අපි හිතන්නේ නැතුව අපි අත ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් රිෆ්ලෙක්ස්. මෙන්න මේ වගේ තත්ත්වේ නමුත් අර අංශභාග රෝගියෙකුගේ අර මාංශ පේශි දිගහැරීමට එන ස්නායු ආවේගයේ අර අඩුකම නිසා අර ස්ට්‍රෙස් රිෆ්ලෙක්ස් එක පොඩ්ඩක් ආවත් මාංශ පේශි අධිකව තද වෙන්න පුළුවන්. අර පොඩි ගැස්සීමක් වුණත් මාංශ පේශි අධිකව තද වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මේ ස්පැසිටි කියන්නේ අර නියුරොලොජිකල් ඩැමේජ් එකක ලක්ෂණය. ඒ ස්පැසිටි තත්ත්වය කොහොමද ෆිසියෝതെරපිස්ට් කෙනෙක් බෞද්ධ චිකිත්සකවරයෙක් පාලනය කරන්නේ? එතකොට අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕන අපි මොන මාංශ පේශි වලද මේ ස්පැසිටි තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊට අදාළව අපිට ගොඩක් වෙලාවට අපිට පුළුවන් ප්‍රෝලොංග් ස්ට්‍රෙච් කියන එක භාවිත කරන්න. ප්‍රෝලොංග් ස්ට්‍රෙච් කියන්නේ මාංශ පේශි අපි දිග වෙලාවක් අර කන්ට්‍රැක්ෂන්ස් වෙන මාංශ පේශි අපි හිතමු අර ස්පැසිටි ඇති වෙන පාස්වේ දිග වෙලාවක් අපි ඇදලා තියෙනවා. එතකොට ඇදලා තිව්වට පස්සේ අර ස්ට්‍රෙස් රිෆ්ලෙක්ස් එකෙන් එන බලපෑම අර තද මාංශ පේශි තද වීමට එන බලපෑම ටිකක් නිෂේධනය වෙනවා. ඒ වගේම අපි මොන වගේ පොසිෂන්ද මොන වගේ ඉරියව්ද patient සුදුසු මේ මාංශ පේශි තද වීම නැති වෙන්න කියලා ගෙදර අයට ඒ වගේම patient ටත් එඩියුකේට් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඉරියව් මේන්ටේන් කරන ඕන patient ස්පැසිටි කළමනාකරණය කරන්න නම්. ඒ වගේම මේ ස්පැසිටි තත්ත්වය අපිට weight bearing කරන්න පුළුවන්. අපිට අර ස්පැසිටි මසල්ස් වලට පොඩ බර දෙන්නේ කොහොමද? ඒ weight bearing වලින් ඒ ස්පැසිටි තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි බලන්න ඕන අපි හිතමු මේ විදියට අංශභාග රෝගී මේ විදියට තමන්ගේ අත තියන් ඉන්නවා නම් අපි බලන්න ඕන මේ ඇන්ටගොනිස් කියන මසල් එක මේ ස්පැසිටි මසල් වලින් එහා පැත්තේ මොනවද තියෙන මසල්ස්. මෙන්න මේ එහා පැත්තේ තියෙන මසල්ස් අපිට පුළුවන් ශක්තිමත් කරන්න. මේ මසල් ශක්තිමත් කිරීම මගින් මේ කන්ට්‍රැක්ෂන්ස් මේ ස්පැසිටි තියෙන මසල් වල මේ තදවීම ඇතිවීම අවම වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් මසල් ස්ටිමුලේෂන් කියලා. ඉලෙක්ට්‍රිකල් මසල් ස්ටිමුලේෂන් කියන්නේ අපි මේ එළියේ පැත්තේ මසල්ස් අපි වැඩිපුර ස්ටිමුලේෂන් කරනකොට අර මේ තද වෙච්ච මසල් අපිට රිලීස් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ විවිධ කාරණා සලකලා බලනවා අංශභාග රෝගීන්ගේ මේ ස්පැසිටි මැනේජ්මන්ට් කියන කාර්යය. වගේ මේ ස්පැසිටි මැනේජ්මන්ට් කියන එක ඉතාම වැදගත් අංශභාග රෝගියෙක් පුනරුත්ථාපනය කියන ක්‍රියාවලියේදී. ඒ වගේම අපි බලමු අංශභාග රෝගියෙකුගේ මොන වගේ ඉරියව් වල වෙනස්කම්ද තියෙන්නේ කියලා. ඉරියව් වල වෙනස්කම් ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් අපි අත ගත්තට පස්සේ අපේ ඉහළ ගාත්‍රය ගත්තට පස්සේ අංශභාග රෝගී ගොඩක් වෙලාවට මේ ෂෝල්ඩර් ඩ්‍රොප් එකක් එක්ක මේ විදියට උරහිස අතර තද වෙලා තියෙනවා. මේ විදියට මෙන්න මේ විදියට අත නැමිලා තියෙනවා. මේ විදියට කර කැවිලා තියෙනවා. මේ රිස්ට් එකෙන් නැමිලා තියෙනවා. මේ වගේ ඇඟිලිත් පොඩ්ඩක් නැමිලා. ඔන්න ඔය වගේ පොසිෂන් එකක් තමයි තියෙන්නේ. අප ඉහළ ගාත්‍රය ගත්තට පස්සේ. මේ වගේ පහළ ගාත්‍රය ගත්තට පස්සේ ගොඩක් වෙලාවට මේ පෙල්ලිස් හයික් එකක් එක්ක මේ ධනහිස පොඩ්ඩක් ධනහිස නමන්නවා. ඒ වගේම මේ ඇන්කල් එකකින් මේ ෆුට් එකෙන් පල්ලෙහාට වැටිලා තමයි තියෙන්නේ. එකක් තමයි ඒ වගේ ඉරියව්වක් තමයි සාමාන්‍ය අංශභාග රෝගියෙක් පෙන්නන්නේ. මේ වගේ තත්ත්වයන් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ මම අර කලින් කිව්වා අර ස්පැසිටි තත්ත්වය නිසා අර ඇති වෙන මසල් ඉම්බැලන්ස් එක හේතුවෙන් තමයි මේ පොසිෂන් වෙනස් වීම ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. එතකොට මේ තත්ත්වය සමගාමීව ඇති වෙනවා ඒ patient දැනෙන්නේ නැහැ තමන් ඉන්න ඉරියව්ව මොකද්ද? තමන් ඉන්න ඉරියව්ව මොකක්ද? තමන් එක පැත්තකට ඇලවෙලාද ඉන්නේ? තමන් කෙලින් වෙලාද ඉන්නේ? මේ තත්ත්වය පොඩ්ඩක් එයාට දැනෙන්නේ නැහැ. ඒකට කියනවා අපි proprioception loss එකක් කියලා. කියන්නේ joint sensation එකේ අඩුවීමක් තියෙනවා. ඒ වගේම ඒ patient ලා අර weakness පැත්තට, affected පැත්තට ටිකක් බර වෙනවා. ටිකක් බර වීමක් දකිනවා. අපිට ටිකක් තල්ලු වීමක් එනවා. මේකට අපි කියනවා pusher syndrome කියලා. ඒකට ඒ පැත්තට පොඩ්ඩක් බර වෙලා තමයි එයාලා ඇවිදිනකොට මේ වගේ ඉරියව් වල වෙනස්කම් අංශභාග රෝගීන් තියෙනවා. එතකොට
මේ අංශභාග රෝගයේ පුනරුත්ථාපනය කියන ක්‍රියාවලියේදී අපි මෙන්න මේ ඉරියව් නිවැරදි කිරීම කියන කාරණාව අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද බැලන්ස් එක ඇති කිරීමට නම් ඒ සමතුලිතතාවය ඇති කිරීමට නම් පේෂන්ට්ගේ එහෙම නැත්නම් සමායෝජන ක්‍රියාවලිය වැඩි කිරීමට නම් මේ ඉරියව් වල වෙනස්කම් නිවැරදි කිරීමට අදාළ කරන ප්‍රතිකාර ක්‍රම කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද පේෂන්ට් එඩියුකේට් කරන්න ඕන තමන් ඉන්න ඉරියව්ව මොකද්ද? එයාට දැනෙන්නේ නැති නිසා. එතකොට තමන් මොන පැත්තට තල්ලු වෙන්නේ? ඒකට ඒ තල්ලු වෙන නිසා තමන්ගේ හරි weight bearing අපි කියනවා මොන කකුල් දෙකට සමානව බර වැටෙන විදිහට කොහොමද patient educate කරන්නේ? මෙන්න මේ වගේ ක්‍රියාදාම අත්‍යවශ්‍ය ක්‍රියාදාමයක්, අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් අංශභාග රෝගියෙක් පුනරුත්ථාපනයේ ක්‍රියාවලිය. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අංශභාගයේ සෑදුණු රෝගියෙක් නැවත ඇවිද්දවන්න පුළුවන්ද? නැවත සාමාන්‍ය වැඩ කටයුතු කරගැනීමේ මට්ටමට පත් කරගැනීමේ හැකියාව තියෙනවද? එතකොට මොන වගේ මූලධර්මයක්ද පාවිච්චි කරන්නේ මේ අංශභාග රෝගියෙක් නැවත පුනරුත්ථාපනයේ ක්‍රියාවලියේදී කියලා ගොඩක් ප්‍රශ්න අහනවා. එතකොට මේකට උත්තරයක් දුන්නොත් එහෙම අපි දන්නවා අංශභාග රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ මම අර කලින් කිව්වා වගේම මොලේ ඇතිවන අර රුධිර කැටිත්තක අර හිරවීමක් නිසා ගොඩක් වෙලාවට ඒ අවඩ තියෙන සෛල වලට රුධිර සංක්‍රමණය යන හිටවීම නිසා ඒ සෛල මිය යාම. එතකොට නමුත් මේ මොලේට හැකියාවක් තියෙනවා අර මියගිය සෛල ඒ අඩපණ වෙච්ච සෛල වෙනුවට ඒ සෛල වලින් කරන ක්‍රියාදාමයන් වෙනස් මාර්ග දිගේ වෙනස් පාත් වලින් කරගැනීමේ හැකියාව මොලේට තියෙනවා. අපි මෙන්න මේ හැකියාව කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. මෙන්න මේ නියුරෝප්ලාස්ටිසිටි තමයි මේ ක්‍රියාවලිය තමයි අංශභාග රෝගියෙක් ස්ට්‍රෝක් පේෂන්ට් කෙනෙක් පුනරුත්ථාපනයේදී ෆිසියෝതെරපිස්ට් කෙනෙක් බොහෝ විට පාවිච්චි කරන්නේ. මේ නියුරෝප්ලාස්ටිසිටි කියන தত্ত্বය නියුරෝප්ලාස්ටිසිටි ක්‍රියාදාමයේ මොන වගේ සාධක මතද තීරණය වෙන්නේ කියලා. අපි හිතමු අංශභාග රෝගියෙක් ඒ පැත්ත, ඒ වීක්නස් පැත්ත, ඇෆෙක්ටඩ් පැත්ත පාවිච්චි කරන්නේ නැත්තම්, ඒක යූස් කරන්නේ නැත්තම් ඒ අර නියුරල් පාත්වේස්, අර අලුත් නියුරල් පාත්වේස් හැදීමේ සම්භාවිතය ගොඩක් අඩු වෙනවා. නිෂේධනය වෙනවා. හැබැයි මේ පාවිච්චි කරන උත්සාහ කරනවා නම් පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා නැවත අර නියුරල් පාත්වේස් හැදෙන්න ලොකු සම්භාවිතයක් තියෙනවා. අලුත් නියුරල් පාත්වේස්. අපි නිකම්ම ව්‍යායාම ප්‍රතිකාර කරනවට වැඩිය අපි අඳුර ගන්න ඕන මේ ක්‍රියාවලියේදී අංශභාග රෝගියාට මොන වගේ ව්‍යායාමද අත්‍යවශ්‍ය නැවත එදිනෙදා වැඩ කටයුතු කරන්න. එදිනෙදා වැඩ කටයුතු හඳුනාගෙන ඊට අදාළ ව්‍යායාම ප්‍රතිකාර සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් මේ අංශභාග රෝගී පුනරුත්ථාපනයේදී. ඒ වගේම අපි බලන්න ඕන මේ ව්‍යායාම ප්‍රතිකාර කොච්චර රෙපිටිෂන් එකකින් කරන්න ඕනද? කොච්චර ඉන්ටෙන්සිටි එකකින් කරන්න ඕනද? කොච්චර කාලයක් අපි කරන්න ඕනද? මෙන්න මේ වගේ සාධක ඉතාම වැදගත් වෙනවා. අර කොච්චර මට්ටමකට අපිට යන්න පුළුවන්ද? මේ රිහෙබිලිටේෂන් මට්ටම අංශභාග රෝගියා කොච්චර මට්ටමකට අපිට ඉහළට අරන් යන්න පුළුවන්ද කියන සාධක බලපානවා. ඒ වගේම බලපානවා අංශභාග රෝගියාගේ වයස මොකද්ද? මොන වගේ වයසකද ඉන්නේ? ඒ රෝගියා සහ ඒ පවුලේ අය කොච්චර මේ ක්‍රියාවලියට සහයෝගයක් දෙනවද? යන්නේ කාරණා සියලුම සාධක බලපානවා මේ මට්ටම අපිට තීරණය කරන්න. අනිත් වැදගත් කාරණාව තමයි අංශභාග රෝගියෙක් සාමාන්‍යයෙන් එක අංශභාග රෝගියෙක්ගේ එක කාලවකවානුවක් තියෙනවා. එයා සාමාන්‍ය මූවමන්ට් එකක් ගන්නකොට එයා එක විදියට ගන්නවා. අපි සාමාන්‍ය විදියට මේ අත ගන්නව වෙනුවට එයා එක පැටර්න් වලින් ගන්න උත්සාහ කරනවා. මේ කියන්නේ කම්පෙන්සේටිව් මූවමන්ට්ස් කියලා. අර අංශභාග රෝගයේ පුනරුත්ථාපනයේදී අපි කාලවකවානුවේදී මේ කම්පෙන්සේටිව් මූවමන්ට්ස් කියන එක නිකම්ම ඇති වෙනවා. නමුත් බෞද්ධ චිකිත්සකවරයෙක්ගේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ අධීක්ෂණයකින් තොරව මේක දිගින් දිගටම ප්‍රැක්ටිස් කරොත් එහෙම මේක ජීවිත කාලය තුළම අර කම්පෙන්සේටිව් මූවමන්ට්ස් කියන එක කරන්න හුරු වෙනවා අංශභාග රෝගියා. ඒ නිසා හරියටම ෆිසියෝതെරපිස්ට් කෙනෙක් මේ අංශභාග රෝගීන් පුනරුත්ථාපනයට අදාළ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ නියුරෝප්ලාස්ටිසිටි ක්‍රියාදාමය ඇත්තටම අංශභාග රෝගී පුනරුත්ථාපනයේ ඉතාම වැදගත් කාරණාවක්. මේ ෆිසියෝതെරපිස්ට්ලාට තියෙනවා මේ නියුරෝප්ලාස්ටිසිටි අදාළව මොන වගේ ක්ලිනිකල් ගයිඩ්ලයින්ස්ද පාවිච්චි කරන්න ඕන, මොන වගේ දේවල් පාවිච්චි කරොත්ද මේ ඉහළටම යන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉතාම වැදගත් කාරණාවක් අංශභාග රෝගී පුනරුත්ථාපනයේදී නියුරෝප්ලාස්ටිසිටි ක්‍රියාවලිය. අංශභාග රෝගියෙකුගේ ඇවිදීමේ රටාව ගැන කතා කරොත් මේක ඇවිදීමේ රටාව ගොඩක් වෙලාවට වෙන්නේ සර්කම්ඩක්ෂන් ගේට් එකක්. සර්කම්ඩක්ෂන් ගේට් එකක් කියන්නේ ගොඩක් අංශභාග රෝගීන්ගේ යාලට දණහිස නමන්න අමාරුයි. ඒ වගේම කකුල පොඩ්ඩක් පල්ලෙහාට වැටිලා තමයි තියෙන්නේ. ඒකට ඒකත් එක්ක යාලා උත්සාහ කරනවා මෙන්න මේ විදිහට කකුල පොඩ්ඩක් කරකවල ගන්න. ඇවිදිනකොට කකුල පොඩ්ඩක් කරකවල ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒ වගේම අපේ අත ගත්තට පස්සේ අත පොඩ්ඩක් අර උරහිසට තද වෙලා තියෙන්නේ. උරහිසට තද වෙලා පොඩ්ඩක් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙකුගේ ඇවිදිනකොට මේ විදිහට පොඩ්ඩක් අත දෙපැත්තට මූව් වෙනවා. නමුත් අර අංශභාග රෝගයේ අර අත තද වීම නිසා පොඩි බැලන්ස් එකේ අඩුවීමක් වෙන්නත් පුළුවන්.
එතකොට මෙන්න මේ වගේ ඇවිදීම රටාවක් තමයි ගොඩක් අයගේ අංශභාග රෝගින් තියෙන්නේ. එතකොට මේක ෆිසියෝതെරපිස්ට් කෙනෙක් අඳුර ගන්න ඕන මේ මොන වගේ ඇවිදීමේ රටාවල වෙනස්කම්ද මේ රෝගියාගේ ඇති වෙලා තියෙන්නේ කියලා. ඊට අදාළව අපිට ගේට් එක රීට්‍රේනින් කරන්න පුළුවන්. ඒ රීට්‍රේනින් කියන්නේ අපි හිතමු අපි උත්සාහ කරනවා අංශභාග රෝගියාට කියලා දෙන්න දන හිස කොහොමද සහ වලලු කර කොහොමද පාලනය කරන්නේ ඇවිදිනකොට මොන වගේ වෙනස්කම්ද ඔයාගේ තියෙන්නේ සහ එඩියුකේට් කරලා ඒක නිවැරදිව අපි පුහුණු කරන්න පුළුවන් දන හිස සහ වලලු කර පාලනය කරන්න ඇවිදීමේ රටාවේදී. ඒ වගේම අර කලින් කිව්වා අත කොහොමද මූව් කරන්නේ, ඒ වගේම weight shifting කියන ක්‍රියාවලිය. හරි මම අර කලින් කිව්වා වගේ අංශභාග රෝගියෙක් අර එක පැත්තකට තමන්ගේ ඇෆෙක්ටඩ් පැත්තට බර දෙන්න අඩු වෙනවා. එයා කොහොමත් මෙහෙම යද්දි එයා අර හොඳ පැත්තෙන් තමයි වැඩිපුර කොහොමත් බර ගන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ වගේ කාරණා අඩු කරන්න ඕන. මේක අපි හරියටම කියලා දෙන්න ඕන. කොහොමද වැඩිපුර weight shifting බර කොහොමද දෙපැත්තට සමානුකූලව දෙන්නේ කියලා. ඒ වගේම අපි හිතමු මේ පුනරුත්ථාපන ක්‍රියාවලියදී අපිට assistive devices මොනවා හරි canes මොනවා හරි walkers මොනවා හරි පාවිච්චි ගන්න ඕන නම් ඒව කොහොමද නිවැරදිව පාලනය කරන්න කියලා ඒ දැනුම ලබා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අංශභාග රෝගයේ පුනරුත්ථාපනයේදී assistive devices පාවිච්චි කරන්නේ ගොඩක් වෙනස් විදිහකට සාමාන්‍ය කෙනෙකුට වැඩිය. ඇවිදීමේදී ඇතිවන මේ වෙනස්කම් නිවැරදි කිරීම වැදගත් කාරණාවක් අංශභාග රෝගයේ පුනරුත්ථාපනයේදී. මොකද හේතුව මේ දිගින් දිගට මේ වැරදි විදියට ඇවිද්දොත් එහෙම එයාලගේ මේ ඉම්බැලන්ස් එක නිසා සමහර අය කාලයක් ගියාට පස්සේ කම්ප්ලේන්ට් කරන කාරණාව තමයි එයාලගේ උරහිස එක එක්කුම් එනවා. ඊට වගේම කොන් දෙක එක්කුම් එනවා. එතකොට මේ වගේ කාරණා එයාලා කම්ප්ලේන්ට් කරනවා මේ ඇවිදීමේ රටාව වෙනස් වීම නිසා. මොකද අර බර වැටීමේ දෙපැත්තට බර වැටෙන එක වෙනස් වෙන නිසා. එතකොට අංශභාග රෝගී පුනරුත්ථාපනයේදී මේ වගේ කාරණා විශාල සංඛ්‍යාවක් සලකා බලන්න ඕන. මේ ඇවිදීමේ රටාව, ඉරියව්ව, අර මාංශ පේශි තදවීම, ස්පැසිටි, ඒ වගේම අර නියුරෝප්ලාස්ටිසිටි කියන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට මොනවද කරන්න ඕන? මේ සියලුම දේවල් සලකා බලන්න ඕන අංශභාග රෝගයෙන් නැවත පුනරුත්ථාපනය කියන ක්‍රියාවලියේදී.